අවුරුදු 100කින් මේ ගමේ ඉන්නේ. ඔයාලා හීනකින්වත් දැකපු නැති මිනිස්සු ටික. ඔය ගෙවල් වල ජීවත් වෙන්නේ. ඔයාලා හීනකින්වත් දැකපු නැති මිනිස්සු ටිකක්. මක් නිසාද? හෙට ඉපදෙන කෙනත් අවුරුදු 100ක් වෙනකොට මැරෙන නිසා. ඔය ටිකට නේද මේ ගහ බැනිලි, අනුන්ගේ ඇද හෙවිලි, හදිහෝනියන් කෙරෙලි, ඇද්ද කුද හෙවිලි, රණ්ඩු සරුවල් ගෙවල් වල මරා ගන්නවා. මේ සුදු ඇඳගෙන බණ ඇහුවට ගෙදර ගිය ගමන් ආයෙ ගිනි ගන්නවනේ. ආයෙ රණ්ඩුවක්. මේ වෙසක් කාලෙවත් රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න. ඉවසන්න ඔය ගෙවල් වල කරදර ඉවරයක් නැහැ. ඔය කිව්ව ඇති ඔය මිනිස්සු හැදෙන්නේ නැහැ. හැදෙනවා නම් මේ වෙනකොට හොඳටම හැදෙන්න ඕන. ඔය ගෙවල් අම්මලා බනින්නේ මේ මිනිහා බීගෙන එනවා කියලා. දැන් බැඳලා අවුරුදු 30යි. 30ේම ඔක කියන්නේ. අර මනුස්සයා බොන එක නතර කළෙත් නැහැ. මුන්ද කියන එක නතර කළෙත් නැහැ. දවුලයි තම්මෙන්ටමයි වගේ. හොඳට ඒ විසිය ගහනවා. ඒ ගෙවල් වල දුක් දුම්නස් තුරන් වෙන්නේ නැහැ. ඒ ගෙවල් වල දුක වාස්ත වෙන්නේ නැහැ. ඔයාලගේ ගෙවල් වලින් දුක තුරන් කරන්න. දුක තුරන් කරන ඖෂධ ඉවසීම, තරහ නොගැනීම, දරා ගැනීම, බණ ඇසීම, මේවා තමයි ගෙවල් වල දුක තුරන් කරන්නේ. මරණේ කී ගමනක් අපි ළඟට ඇවිල්ලා ගියාද? කොරෝනා කාලේ අපිටත් හැදුණා. මරණේ ළඟට ඇවිල්ලා ගියා. ත්‍රස්තවාදී කාලේ මරණේ ළඟට ඇවිල්ලා ගියා. සුනාමි කාලේ මරණේ ළඟට ඇවිල්ලා ගියා. කොයි වෙලාවෙ කොතනක මැරෙයිද? වයසක් තරම් දෙනමක් නැහනේ. ඒ නිසා අපි මැරෙනවානේ නේ. ඒ මැරෙනකොට අපිට අපි කරපු දේවල් මතක් වෙනවනේ නේ. මැරෙනවා කියන්නේ ඒකට. කරපු දේවල් මතක් වෙනවා. මතක් වෙලා තමයි මැරෙන්නේ. අමතක වෙලා මැරෙන්නේ නැහැ. මතක් වෙලා මැරෙන්නේ. එදාට පව් කරව ගන්න එපා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සිදුවක් කුමරු මරණයට පත්වීම ගැන හිතනකොට ජීවිත මන්දය ඔය කල්පයක් ඉඳාව වගේ මැරෙන්නේ නැහැ වගේ මිනිස්සු ඉන්නේ. ඒක නැති වුණා කියනවා. ජීවිත මන්දය නැති වුණා.